කොහොමද අද ගෙනාවේ සිංහල රොමෑන්ටික් කතාවක්. වැඩි කතාවක් නැතුව channel subscribe කරලා කතාව පැත්තට යමු. මගේ නම පූජා. දැන් මගේ වයස 33යි. බබාලා දෙන්නෙක් ඉන්නවා මම මැරි කරද්දි. මම මාස 2ක අම්මා කෙනෙක්. මගේ පළවෙනි පුතා ලැබිලා මාස ගානකින් මම ආයෙ ප්‍රෙග්නන්ට් වුණා. මගේ හස්බන්ඩ්ගේ වයස දැන් 40ක්. එයා අපේ දෙවෙනි පුතා ලැබෙන්න මාස 2ක් විතර තියේදී තමයි රට ගියේ 2007. හස්බන්ඩ් රට ගිහින් මුල් මාස 8ක් 9ක් මාත් එක්ක නිතරම කතා කරලා අරවා ගැනීම කතා කෙරුවා. ඒත් ප්‍රස්සපස්සේ ඒවා නැතුව ගියා. මට බනින්න ගත්තා. වැරදි හොයන්න ගත්තා. එයා වැකේෂන් ආවත් මාත් එක්ක වෙඩිය කරන්නේ නැති වුණා. පස්සේ එයා වැකේෂන් ඉන්න ගත්තේ අවුරුදු 2කමාරකට 3කට පස්සේ. එයා කිව්වේ අපරාධී වියදම් කරන්නේ ඒ සල්ලිත් ඉතිරි කරන්න පුරවන්නේ කියලා. මට එයා එහි ඉඳලා ආපු කෙනෙක් විස්තර කිව්වා. එයාගේ අතේ බඩුවේවල තිබුණා. ඒක උනේ හස්බන්ඩ් රට ගිහින් අවුරුදු 5කට 6කට වගේ පස්සේ. එයා තමා කිව්වේ හස්බන්ඩ් එහෙ වෙන ගැනු කෙනෙක්ව තියාගෙන ඉන්නේ කියලා. 2015 විතර එයා වැකේෂන් ආපු වෙලාවක එයාගේ ලැප්ටොප් එකෙන් හම්බ වුණා එයාගේ හොර FB account එකක්. හැබැයි ඒකේ තිබුණේ කපල් විදියට ඉන්න දෙන්නෙක් ගැන. එහේ එයා පෝස්ට් කරලා තිබුණේ මගේ ෆොටෝස් මුණ වහලා හිම. සමහර කපල් වලට අපි දෙන්නගෙම ඒවා යවලා තිබුණා මුණත් පේන්නම. කොල්ලොන්ට යවලා තිබුණා මගේ ෆොටෝ මුණ වහලා. තව මගේ හෙලිවෙලි ෆොටෝ එහෙමත් එක එක අයට යවලා තිබුණා. මට මතකයි 2013 2014 වගේ කාලවල හස්බන්ඩ් මට එක එක විදිය ෆොටෝ එවන්න කිව්වා. සමහර ඒවා එවන්න කිව්වේ අර හොර FB එකේ තිබුණ නම පේපර් වල ලියලා අල්ලන් ඉන්න විදියට පේන්න. යාපු වෙලාවකත් අපි දෙන්න ඒ නම ලියලා කොළ අල්ලගෙන ෆොටෝ ගැහුවා. මම ඒ දවස්වල ඇයි කියලා ඇහුවත් මට හරියට කිව්වේ නෑ. අර එක එක්කෙනාට යවලා තියෙන ෆොටෝ දැක්කම තමයි මට තේරුනේ ඇයි ඒව අරගෙන තිබුණේ කියලා. මට හිතා ගන්න බැරි වුණා මුලින්ම. එකේ තිබුණ අය ලංකාවට ආපු වෙලාවල් වල එකට කරපු අය එක්ක කරපු chat එහෙමත්. තව එක කපල් යවපු ෆොටෝස් එහෙම තිබුණා. එයා වෙන අය එක්ක chat කරපුවා ෆොටෝ යවපු එහෙම දැක්කා. ඒත් මම මොකත්ම කියන්න ගියෙත් නෑ. මොකද මමත් ඒ වෙද්දී වෙන අය එකට කරන නිසා. අදටත් එයාගේ FB එක තියෙනවා. මම එයාවම තාමත් එයා chat කරපුවා බලනවා. අනිත් හේතුව එයා මගේ නම්බර් එක එහෙම වෙන කොල්ලොන්ට දීලා තිබුණා. ඕක බඩුවක් පුරවන්නම් සෙට් කරගෙන ගහපල්ලා කියලා. හැබැයි මම එයාගේ වයිෆ් විදියට නෙවෙයි අනිතුන්ට කියලා තිබුණේ එයා ගහපු බඩුවක් විදියට තමයි මගේ නම්බර් එක දීලා තිබුණේ. එහෙමයි එක දිගට chat කරපුවා මම දැක්කා. ඒ කාලෙ වෙද්දි මටත් එයා ලැප්ටොප් එකක් ගෙන දීලා තිබුණේ. ওই කාලෙ වෙද්දි මට හොඳ ස්මාර්ට්ෆෝන් එකකුත් එයා අරගෙන දීලා තිබුණේ. ඒ කාලේ මම chat කෙරුවේ Skype සහ Viber වලින්. මට FB තිබුණෙත් නෑ. සමහරව මාත් එක්ක chat කරපු මම යවපු ෆොටෝස් එහෙම එයාට ආයේ යවලා තිබුණා. ළඟදිම ගහන්න පුළුවන් මචං කියලා එහෙම. 4 දෙනෙක් විතර යවලා තිබුණා. ඒකට ගැහුවා මචං එහෙම කියලා. තව දෙන්නෙක් දාලා තිබුණා මාත් එක්ක රූම් එකක ඉන්න ෆොටෝ එක්ක මට ගැහුවා කියලා. මට පුදුම හිතුණා. ඒ වගේම බය හිතුණා. එයා මාව ඩිවෝස් කරලා දාන්න තමයි මේ හදන්නේ කියලා. හැබැයි එහෙම මුකුක් මුන්නේ නෑ. මට මතක විදියට ওই කාලෙ වෙද්දි මට මාරම විදියට නොදන්න නම්බර් වලින් කෝල් ආවා. මම chat කරුවේ Viber වලින් සහ Skype. මට ওই කාලේ FB තිබුණේ නෑ. මම FB එකක් හදාගත්තේ හස්බන්ඩ් කියලා. ඒ 2018 දිම මම FB එක දැක්කයින් පස්සේ ඒක තියා එක එක්කිනාට දීලා තිබුණා. එහෙම නොදන්න නම්බර් වලින් කෝල් කරපු කීප දෙනෙක් එක්කම මම එකට හිටියා. ඒ කාලේ මට පස්සේ තමයි තේරුනේ හස්බන්ඩ් නම්බර් එක දුන්නා අය කියලා. මට ගොඩක් අය කෝල් කෙරුවත් chat කෙරුවත් මම එකට ඉන්න තෝරගත්තේ හොඳ පෙනුම තිබුණා ලොකු අය විතරයි.